මේ දවස්වල AliExpress එකේ බන්ඩල් ඩීල් එකක් කරනවා ඔයගලන්ට අයිටම් 3ක් පුංචි මුදලකට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. වීඩියෝ එක යන කලින් මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් මේ තියෙන මගේ AliExpress account එක. account එකේ my order වලට ගියාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම මේ විදිහට item ටිකක් buy කරලා තියෙනවා. මම මෙතනින් අරගෙන තියෙනවා SSD එහෙම දාන්න පුළුවන් කේස් එකක්, ඊළඟට සන්ග්ලාස් දෙකක්, මේ විදිහට කාඩ් රීඩර් එකක්, මේ විදිහට USB ඇඩැප්ටර් එකක්, ඊළඟට Bluetooth ඇඩැප්ටර් එකක්. මෙන්න මේ අයිටම් හතරම මම රුපියල් 640ක් වගේ පුංචි මුදලකට තමයි ලබා ගත්තේ. ඉතින් මම මේ ඕඩර් එක දාලා දවස් 10ක් 11ක් වගේ තමයි ගියේ. මේ ඕඩර් එක මට අද ලැබිලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ අයිටම් ටික මොනවද කියලා. මම මේ කලින්ම මේ විදිහට අන්පැක් කරගෙන තියෙන්නේ. ඉතින් මම කියවනේ මේ අයිටම් ටික මම රුපියල් 640ක් වගේ පුංචි මුදලකට තමයි ලබා ගත්තේ කියලා. ඒත් හැබැයි දැන් බලද්දි account එකේ ඒකේ ගණන් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම ඒක අලුත් account එකකම try කරලා බැලුවා. කොහොම වුණත් රුපියල් 1000ක් 1200ක් වගේ මුදලකට මේ විදිහට අයිටම් හතරක් ලබා ගන්න පුළුවන්. මම මෙතනින් ගත්ත අයිටම් ටික රුපියල් 340ක් 500ක් වගේ වෙච්ච අයිටම් තමයි තිබ්බේ. එහෙනම් අපි දැන් බලමු මම ගත්ත දේවල් ටික. ඉතින් මුලින්ම මම මේක අන්පැක් කරගන්නවා. ඉතින් මේ විදිහට මම තාම අතරවත් අරගෙන බැලුවේ නෑ පැකින් එක කැඩුවට. මේකේ නම ඇවිල්ලා micro SD XC reader කියලා තමයි තියෙන්නේ. ඉතින් මේකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි quality එක තියෙනවා. මං හිතුවට වඩා ඒක හොඳයි නිකන් cheap look එකක් නෑ. ටිකක් හොඳට තියෙනවා ඒක. ඊළඟට ඒකෙන්ම අපිට මේ විදිහට OTG එකකුත් හම්බෙලා තියෙනවා. ඒ ඕඩර් කරද්දි මම ඒක දැක්කෙත් නැහැ. ඒක නම් වටිනවා. Type C port එකෙන් OTG එක check කරලා බලන්නත් පුළුවන්. අපි කොහොමද check කරලා බලමු. මම ගාව තියෙනවා මේ විදිහට SD card එක. මේ SD card එක මම මේ විදිහට දාගන්නවා. ඉතින් මම check කරලත් බලුවා ඔන්න මේ chip reader එකත් වැඩ කරනවා. ඊළඟට අපි බලමු Bluetooth adapter එක. ඉතින් මම කලින්ම මේ වගේ Bluetooth adapter එකක් අරන් තියෙනවා. ඒක තමයි මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. receive එකයි transmit එකයි දෙකම තියෙන එක. මේක මොන වගේ item එකක්ද කියලා බලමු. ඉතින් මේකත් charge කරන්න තමයි තියෙන්නේ. මෙතන light එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට මේ car එකකට වගේ Bluetooth කරනවාට phone එකෙන් Bluetooth කරන්න පුළුවන්. අපි දැන් බලමු මේක phone එකට pair වෙනවද කියලා. ඔව් Bluetooth music කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහට connect වුණා. ඉතින් 170ක බැටරි මේකේ තියෙනවා. ඒකත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයගලන්ට බලා ගන්න පුළුවන් amp එකක් තියෙනවා නම් amp එකේ audio in කියලා වෙනම jack එකක් තියෙනවා. ඉන්නේ ඒකට මේක connect කරලා ඔයාලට phone එකෙන් Bluetooth තරහා music අහන්න මේකෙන් හැකියාව තියෙනවා. ඒකත් හරි. දැන් දැක්ක නිසා මම ආසාවට ගත්තේ item එක. මේ වගේ පොඩි user manual එකක් බලා ගන්නත් පුළුවන්. මේකත් මම පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපි බලමු මේ case එක. ඉතින් මම මේක ගත්තේ lap hard disk එකක් දාන්න පුළුවන් වෙයි කියලා හිතලා. මේ වගේ ඉති cover එකක් තියෙනවා. ඉතින් දැක්ක ගමන් මට හිතුණා මේක ගොඩක් පොඩි කියලා. ඉතින් මේ තියෙන lap hard disk එක මේක දාන්න තරම් මේකේ ඉඩක් නැහැ. ඒක තා චුට්ටක් ලොකු වුණා නම් ඒක හරි. අවුලක් නැහැ. ඉතින් මගේ pen drive ටිකවත් දාලා තියාගන්න එක වටිනවා. ඊළඟට අවසාන item එක තමයි sunglass දෙකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේම sunglass දෙකක් මම මීට කලිනුත් අරගෙන තිනවා. ඒක තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් මේ විදිහට AliExpress එකෙන් හෝ Daraz එකෙන් මේ විදිහට order එකක් දාපු එක. මේ අනිත් sunglass එක. ඒක නම් කියා සෑහෙන හයියයි මේ බලද්දි. වරයි හැබැයි ටික. මේකට වඩා නෑනේ. ඔව් පොඩි වරක් වගේ වෙනසක් තියෙනවා.
ටිකක් හරි අමුතු ඒක හරි අමුතු ඒක ටිකක් වෙනස් නිකන් ගොඩක් මේ යටින් පාත් වෙලා නිකන් වැඩි වගේ මේ ඒක ෆ්‍රේම් එක හරි වෙනස් මේ ගොඩක් මට ඒක සෙට් නෑ ගොඩක් පාල්ලා හින්දින් වෙනසක් තියෙනවා මේක එහෙම ගාන්න ෆිට කරලා දෙනවා හරි ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි ගත්ත ඕඩරේ අයිටම් ටික බලා ගන්න පුළුවන් යන්නේ ඉතින් මං හිතනවා රුපියල් 640ක වගේ මුදලකට නම් පාඩු නැහැ කියලා මොකද මේ කේසින් එක ගත්තත් මේ රුපියල් 600ට වඩා වැඩිනේ සන්ග්ලාස් එක උනා ඒ වගේ පොඩි මුදලකට මේ අයිටම් හතරම නම් මං හිතන්නේ පාඩු වෙයි කියලා ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ ඉතින් වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න මේ වගේ තව අලුත් වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් all press කරලා තියන්න වීඩියෝ එක හොඳ නම් වගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා එහෙනම් අදට කියන්න හැමෝටම ජය වේවා